වර්තමානයේ අපි ජීවත් වෙන්නේ වසවිස වලින් පිරුණු ලෝකයක. මේ නිසා අපි ගන්න ආහාර, ජලය, හුස්ම පවා විශාල වශයෙන් දූෂණයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයට එක්ක අපේ ශරීරයත් අපි කොයිතරම් ප්‍රවේශම් වුණත් ලෙඩ වෙන මට්ටමකට ඇවිත් තියෙනවා. අපි බොන ජලයේ විවිධාකාර ස්වභාවයන් නිසා මුලින්ම ලෙඩ වෙන්නේ අපේ වකුගඩු දෙක. සමහර විට ඔබ නොදැනම ඔබේ බාහිර ශරීරයේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතුවම මේ විදිහට වකුගඩු ලෙඩ වෙන්න පුළුවන් බව ඔබ දන්නවද? ඉතින් අද අරුණෝදේ අපි මේ වීඩියෝවෙන් අරගෙන එන්නේ ඒ වගේ වකුගඩු ආශ්‍රිත රෝගයක් ඔබට පවතිනවද කියලා දැනගන්න කළ යුතු රසායනාගාරයකදී සිදු කරන පරීක්ෂණ මොනවද සහ ඒවායේ වැදගත්කම් පිළිබඳව. සාමාන්‍යයෙන් මේ හැම දෙයක් ගැනම දැනගෙන සිටීම වැදගත් වෙන්නේ ඔබේ ආදරණීයන් වගේම ඔබත් හදිසි අවස්ථාවකදී මේ ගැන දැනුවත් වී සිටීම ඉතාම වැදගත් වෙන නිසායි. ඉතින් ඔබ මේ පිළිබඳව දැන සිටීම ඔබේ සෞඛ්‍යයට අතිශයින්ම වැදගත්. ඉතින් ආරාධනා කරනවා රැඳී ඉන්න කියලා මේ වටිනා වීඩියෝවේ අවසාන තත්පර කීපය තෙක්ම. වකුගඩු රෝගයක් ඇති වෙද්දී ඔබට පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද? විශේෂයෙන්ම ඔබට වැඩියෙන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්න ගන්නවා. දියවැඩියා රෝගය එක්කත් මේ වගේම ලක්ෂණ ඇති වෙනවා. ඇතරම දියවැඩියා රෝගයේ තිබෙන කෙනෙක් නම් මේ වගේ වකුගඩු රෝගයක් ඇතිවීමේ අවදානම ඉතාම වැඩි. ඊට හේතුව තමයි ඔබේ රුධිරගත ග්ලූකෝස් මට්ටම ස්වභාවික ලෙස පාලනයට ලක් නොවීම. මේ වකුගඩු වල පෙරීමේ යාන්ත්‍රණයට බාධා ඇති කරනවා. මීට අමතරව ඔබේ විලුඹේ වලලු කර ආශ්‍රිත ප්‍රදේශයේ ඉදුමුම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ඉදිමුම පාදයේ වෙනත් සංකුලතාවයක් නිසා ඇතිවෙන තත්ත්වයක් නෙවෙයි. උදෑසන අවදි වෙන විට මේ ඉදිමුම් ස්වභාවය බොහෝ දුරට ඉවත් වෙලා යනවා. ඒ වගේම දහවල් කාලය තුල නැවතත් පාදයේ ඉදිමෙනවා. මේ තත්ත්වය වකුගඩු රෝගී තත්ත්වයකදී ඇති වෙන්නේ නිසියාකාරව මුත්‍රා පෙරියාම සිදු නොවන නිසා. නමුත් මේ ලක්ෂණය නොමැති වුණත් වකුගඩු රෝගී තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ඕනතරම් ඇති බව ඔබ අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි. දියවැඩියා රෝගය අධික රුධිර පීඩනය සහ හදවත් රෝග පවතින අයෙක් නම් මේ ආකාරයේ වකුගඩු රෝග ඇතිවීමේ අවදානම අතිශයින්ම වැඩි. විශේෂයෙන්ම ඔබ මේ වගේ අවස්ථාවලදී මුත්‍රා පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ සිදු කළ යුතුයි. අපි ඊළඟට බලමු මොනවද මේ පරීක්ෂණ කියලා. අංක 1 GFR. GFR කියන මේ පරීක්ෂණයෙන් බලන්නේ සරලවම ඔබේ වකුගඩු වල රුධිරය පෙරීමේ හැකියාව කොයිතරම්ද කියලා. ඔබේ වකුගඩු හරහා විෂ ද්‍රව්‍ය, ශරීරයේ නිපදවා ඉවත් කරන ද්‍රව්‍ය සහ අමතර ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ මිනුම තමයි GFR අගය හරහා පරීක්ෂා කරනු ලබන්නේ. ඔබේ රුධිරයේ ක්‍රියටනින් මට්ටම, ඔබේ වයස සහ ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය මේ GFR අගය ගණනය කිරීමට භාවිත කරනවා. මේ GFR අගය 60ට වඩා ඉහළයි නම් ඔබේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය හොඳ බවත්, ඒ අගය 60ට වඩා අඩු නම් ඔබේ වකුගඩු වල යම් කිසි දුර්වලතාවයක් පවතින බවත් දැනගන්න පුළුවන්. මේ අගේ 15ට වඩා අඩුයි නම් ඔබේ වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයට පත්වීමේ අවදානමට ලක් වෙලා කියලා ඔබ තේරුම් ගත යුතුයි. මේ විදිහට GFR අගය අඩු වෙද්දී ඔබේ වකුගඩු වලින් රුධිර පෙරීමට ලක් කිරීමේ හැකියාව එන්නම දුර්වල වෙනවා. මේ නිසා ශරීරය තුල ජලය එක්රැස් වීමත් මුත්‍රා නිසි ලෙස පිට නොවීමත් සිදු වෙනවා. මේ අගේ සාමාන්‍ය තත්ත්වයේ තබා ගැනීමෙන් වකුගඩු වල ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගන්න ඔබට සිදු කළ හැකි දේත් පවතිනවා. රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අන්තිමට අපි ඒ ගැනත් කතා කරනවා. අංක 2 ක්‍රියටනින් අගය. ක්‍රියටනින් කියලා කියන්නේ අපේ ශරීරයේ මාංශ පේශි ක්‍රියාත්මක වෙද්දී ඒවායේ පටක සාමාන්‍යයෙන් බිඳ වැටෙනකොට රුධිරයට නිකුත් වන දෙයක්. මේ තත්ත්වය සාමාන්‍යයෙන් ශරීරය තුල ඇති වෙනවා. ඔබේ වකුගඩු ඔස්සේ මේ රුධිරයට එකතු වෙන ක්‍රියටනින් මුත්‍රා සමග පෙරලා ඉවත් කරලා දානවා. නමුත් ඔබේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් පවතිද්දී මේ විදියට ක්‍රියටනින් ඉවත් වීම සිදු නොවන නිසා රුධිරයේ අගය ඉහළ අගයක් බවට පෙන්눔 කරනවා. ඔබේ ශරීරයේ තිබිය යුතු ක්‍රියටනින් මට්ටම ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ශරීරයේ මාංශ පේශි ස්වභාවය අනුව තමයි තීරණය වෙන්නේ. මේ ක්‍රියටනින් අගය කාන්තාවකගේ නම් 1.2ට වඩා වැඩි විය යුතු නැහැ. ඒ වගේම නිරෝගී පිරිමි පුද්ගලයෙකුගේ නම් එය 1.4ට වඩා වැඩි විය යුතු නැහැ. මේ අගයන් සම්මත අගයට වඩා ඉහළ අගයක් ගන්නවා නම් ඔබේ වෛද්‍යවරයා ඔබව වකුගඩු රෝග සඳහා වන අනෙකුත් පරීක්ෂණ සඳහා යොමු කරනු ලබනවා. අංක 3 ඇල්බියුමින් පරීක්ෂණය. ඇල්බියුමින් කියන්නේ අපේ රුධිරයේ සාමාන්‍යයෙන් තිබිය යුතු ප්‍රෝටීනයක්. මේ ප්‍රෝටීනය මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන විට මුත්‍රාවල පවතිනවා නම් එයින් පවසන්නේ ඔබේ වකුගඩු වල පෙරීමේ යාන්ත්‍රණයේ ගැටලුවක් පවතින බව. සාමාන්‍යයෙන් ඇල්බියුමින් කියන්නේ වකුගඩු වලින් රුධිරය පෙරීමේදී ඉවත් වෙලා නොයන දෙයක්. ඒ කියන්නේ ඉවත් වෙලා යන්නේ නැති දෙයක්. නමුත් යම් හානි වීම වලදී මේ විදිහට මුත්‍රාවල ඇල්බියුමින් දකින්න ලැබෙනවා. මේ තත්ත්වය ඇල්බියුමින් යූරියා කියන නමින් හඳුන්වනු ලබනවා.
ඔබ මුත්‍රා පිට කළාම මුත්‍රාවල අධික පෙන ස්වභාවයක් පෙන්눔 කරනවා නම් ඒ බොහෝ වෙලාවට මුත්‍රාවල ඇල්බියුමින් ප්‍රෝටීනය අන්තර්ගත වීම නිසා. අංක 4 රුධිරයේ නයිට්‍රජනීය මුත්‍රා ප්‍රතිශතය. ඔබේ රුධිරයේ නයිට්‍රජන් මුත්‍රා ප්‍රතිශතය මේ පරීක්ෂණය මගින් සොයා බලනවා. ඔබ ආහාරයට ගන්න ආහාරවල අන්තර්ගත ප්‍රෝටීන වල බිඳ වැටීමේදී නිපදවන අපද්‍රව්‍යයක් තමයි මේ යූරියා නයිට්‍රජන් කියලා කියන්නේ. නිරෝගී වකුගඩු යුගලයක් මගින් මේ අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කළ යුතුයි. මේ නිසා රුධිරය තුළ මේ යූරියා නයිට්‍රජන් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමක් සිදු වෙනවා. නමුත් ඔබේ වකුගඩු නියමිත ආකාරයෙන් පෙරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ නැත්නම් මේ අගයේ සම්මත අගයට වඩා ඉහළ අගයක් ගන්න බව ඔබ හොඳින් මතක තබා ගන්න. අංක 5 අල්ට්‍රාසවුන්ඩ්. රුධිර පරීක්ෂණ වලට අමතරව සිදු කරන මේ පරීක්ෂණයේදී ඔබේ වකුගඩු වල ස්වභාවය පිළිබඳව පරීක්ෂා කරනවා. පිටතින් නිරීක්ෂණය කරද්දී වකුගඩු වල යම් යම් අස්වාභාවිකතා වගේම හැඩේ පවතින වෙනස්කම් ආදියත් මේ මගින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ වකුගඩු රෝගය ඇති වෙලා තිබෙන්නේ නාලවල ඇති වුණු අවහිරතාවයක්ද එහෙම නැත්නම් ඒ අවහිරතාවය ඇති වෙලා තියෙන වකුගඩු වල ගල් හෝ වෙනත් දෙයක් නිසාද කියලා දැනගන්න මේ මගින් හැකියාව තියෙනවා. අංක 6 CT ස්කෑන්. ඕනම රෝගී තත්ත්වයකදී මේ CT ස්කෑන් පරීක්ෂණය සිදු කරන්නේත් ඔබේ ඉන්ද්‍රියන් වල යම් යම් අස්වාභාවිකතා තිබෙනවද යන්න නිවැරදිව හඳුනා ගැනීම සඳහා. ඉතින් මේ පරීක්ෂණයේදී විශේෂිත ඩයි වර්ගයක් භාවිතා කරලා අවහිරතා ආදී තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. මේ අවස්ථාවේදී යොදාගන්නෙත් X කිරණම තමයි. ඉතින් වකුගඩු රෝගයක් ඇති වෙන්න ඔබේ වෙනත් රෝග තත්ත්ව වගේම ඔබ විසින් සිදු කරන යම් යම් ක්‍රියාපවා දායක වෙනවා. සමහර අවස්ථාවලදී නිතර ඇතිවෙන මුත්‍රා අඩසි තත්ත්ව, මුත්‍රා දැවිල්ල, වකුගඩු වල හෝ මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවෙන ගල් ආදිය ගණනකට නොගෙන සිටීම නිසාත් වකුගඩු හානියට ලක් වෙනවා. මේ වීඩියෝවේ අපි කලින් සඳහන් කළා වකුගඩු වල පෙරීමේ යාන්ත්‍රණය ක්‍රමවත්ව පවත්වා ගන්න ඔබට කළ හැකි දේ පිළිබඳව අපි කතා කරනවා කියලා. ඉතින් මේ ඒ අවස්ථාව. පළමුවෙනි ප්‍රධානම දේ තමයි ඔබ හොඳින් ජලය පානය කළ යුතුයි. ඔබ පානය කරන මේ ජලය පානය කිරීමට සුදුසු pH අගයක් සහිත ජලය විය යුතුයි. මේ නිසා උණු කර නිවාගත් ජලය මැටි බඳුනක ගබඩා කරලා තියලා ඉන්පසුව බීමට ගැනීම මගින් මේ ජලයේ pH අගයේ ගැටලුව බොහෝ දුරට සමතයකට පත් කරගන්න පුළුවන්. සතියකට දෙවතාවක්වත් ඔබේ රුධිරය පිරිසිදු වෙන පානයක් භාවිතා කරන්න. අපේ රටේ තිබෙන ස්වභාවික පාන වර්ග වලට හැකියාවක් තියෙනවා අපේ වකුගඩු නිරෝගීව පවත්වාගෙන යන්න. විශේෂයෙන්ම පොල්පලා, නිරමුල්ලිය, ඉරමුසු වගේ රුධිරය පිරිසිදු කරන පානයක් සතියකට දෙවතාවක්වත් භාවිතා කරන්න. අංක 3 මුත්‍රා වේග පාලනය කරන්න එපා. බොහෝ වෙලාවට පෞද්ගලික පිරිසිදුකම ආදිය පිළිබඳ වඩා සැලකිලිමත් වීම නිසා තැම්ම හුරු වෙලා ඉන්නවා වැසිකිලි භාවිතා නොකර ඉන්න. විශේෂයෙන්ම බාහිර පරිසරයේදී නිවස නොවන ස්ථානයකදී මේ තත්ත්වය ඇති වෙනවා. මේ වගේ මුත්‍රා පිට නොකර පාලනය කිරීම පසු කාලීනව වකුගඩු වල විවිධ රෝගාබාධ ඇති වෙන්න හේතුවක් වෙනවා. මේ නිසා මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණ පසු අනිවාර්යෙන් මුත්‍රා කිරීම කළ යුතු ශරීර කෘත්‍යයක් බව ඔබ හොඳින් මතක තබා ගන්න. ඉතින් මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරනවා වගේම ඔබේ වකුගඩු වල යම්කිසි ආබාධ තත්ත්වයක් තියෙනවා නම් ඒ නිසා සිදු කරන පරීක්ෂණ ගැන හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඔබට හෝ ඔබේ ආදරණීයන්ගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ඔබට මේ දේ අනිවාර්යයෙන්ම උමනා වේවි. එමනම් මේ වගේ වටින සුවිශේෂී වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා.